අටවසරට ඇවිල්ලා පරීක්ෂක මහත්තයා ළමයින්ගෙන් ඇහුවලු රාවණා රජුරුවන්ගේ දුන්න කැඩුවේ කවුද කියලා. ළමයි ගත් කටනම කිව්වලු අනේ සර් අපි නං නෙවෙයි කියලා. ඊට පස්සේ කිව්වලු පන්ති බාර ගුරුතුමියට මේ එකම ළමෙක්වත් දන්නේ නෑනේ රාවණාගේ දුන්න කැඩුවේ කවුද කියලා. ඊට පස්සේ ටීචර් ගත් කටටම කිව්වලු මම නම් මේ ඉස්කෝලේට ආවේ අලුතින්. හැබැයි මං එන්න කලින් තමයි ඔක කඩන්න නැත්තේ. අනිවාර්යෙන් මට වසරේ ළමයි 20 කටුවෝ උම්ම ඕක කඩන්න නැති කියලා. ඊට පස්සේ කිව්වලු මම මේක පැමිණිලි කරනවා විදුහල්පතිට කියලා. විදුහල්පතිතුමාට පැමිණිලි කරාට පස්සේ විදුහල්පතිතුමා කිව්වලු ඔය ටීචර් නම් මේ ළඟදී ආවේ. හැබැයි 8 වසරේ ළමයි ගැන මට නම් විශ්වාසයක් නැහැ කියලා. ඊට පස්සේ පරීක්ෂක මහත්තයාට තවත් කේන්ති ගිහිල්ලා කිව්වලු මම මේක පැමිණිලි කරනවා කලාප කාර්යාලයට. කලාප කාර්යාලයට පැමිණිලි කරාලු. දවස් 14කට පස්සේ ලියුමක් එනවලු නුඹගේ විද්‍යාලයේ 8 ශ්‍රේණියේ කිසිම දරුවෙක් රාවණා රජුගේ දුන්න කැඩුවේ කවුද කියලා දන්නේ නැහැ. කවුරු කැඩුවත් කමක් නැහැ. කෑලි දෙක කලාප කාර්යාලයට ලැබෙන්න සලස්වන්න.